ලංකා YouTube channel එකට මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ ගණිතයේ පාඩම. පාඩම එක ශ්‍රේණිය 12 පුතාලට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම අපේ පුංචි බබාලට එයාලටත් මේකෙන් ඉලක්කම් ගැන ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු මොකක්ද අපි අද ඉගෙන ගන්න යන පාඩම. පාඩම තමයි එකේ ඉඳන් 10ට ගණන් කරන එක. මේ අපේ ගණිතයේ පාඩම. බලමුද ගණන් කරලා ඉස්සෙල්ලාම මොන බලන්නකෝ ඔයාලට පිටි අපේ පින්තූරවල ලස්සනට එකේ ඉඳන් 10ට යනකම් ඉලක්කම්. ඔයාලා ඔයාලගේ ටීචර් එක්ක එකතු වෙලා ඉලක්කම් ලස්සනට කියන්න ඕනේ. ඔන්න 1 අයිස්ක්‍රීම් 1යි. ඔන්න 2 ටොෆි 2 තේනවා නේද? 1යි 2යි 3 තියෙන්නේ 3 හර පැටව 3 දෙනයි 1යි 2යි 3යි ඊළඟට 4 එක නේද? ලස්සන මල් 1යි 2යි 3යි 4යි ඊළඟ ඉලක්කම 5 කුරුළු පැටව 5 දෙනෙක් 1යි 2යි 3යි 4යි 5යි ඔන්න ඊළඟ ඉලක්කම 6 ඇපල් ගෙඩි 6ක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි ඊළඟ ඉලක්කම බලමු 7 ඉලක්කම තියෙන්නේ ගොඩක් ගෙඩි 7ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ගොඩක් ගෙඩි 7ක් තියෙනවා නේද? ඔන්න ඊළඟට 8 ඉලක්කම පේනවා නේද පුතාලට? 8 අපි දැන් ගණන් කරමු. ඒකේ තියෙන්නේ රස ස්ට්‍රෝබෙරි ගෙඩි 8ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔන්න ඊළඟට 9 ඉලක්කම මේ 9 ඉලක්කමේ තියෙන්නේ මොනවද කියලා බලන්නකෝ එක නේද? 9 ගෙඩි 9ක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි එක නේද? 10 ඉලක්කම 10 ඉලක්කමේ මොනවද බලන්න තියෙන්නේ? ඕ රස චොක්ලට් 10ක් සයිනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි එයාලා චක්කලා ඉඳන් 10ට යනකම් ගණන් කළා නේද? දේවල් තිබ්බා ආසකට ගන්නකොත් හිටියා ඔයාලට නේද? ඔයාලා ආසම ටිකක් තමයි මේ ලස්සන පින්තූර වලින් දැකලා අපි ගණන් කරන්නේ. අපි හදන්නේ ඉඳන් 10ට යනකම් ඉලක්කම් ඔයාලත් එක්ක එකතු වෙලා ගණන් කරන්න. මම ගාව තියෙන ලස්සන ප්‍රශ්න සෙල්ලම් පාඩුවක් තියෙන ගමන් ඉඳන් 10ට ගණන් කරන්නයි අපි ලෑස්ති. ඔයාලට පුළුවන් ඔයාලගේ අම්මලාත් එක්කලා එකතු වෙලා ගල් කැට ටිකක් එකතු කරගන්න. එහෙම නැත්නම් අල්ගෙඩි ටිකක් යොඩ දේවල් ඊළඟට නැත්නම් ඔයාලා ගාව තියෙන සෙල්ලම් පාඩු 10ක් මේ වගේ ඕනම දෙයක් එකතු කරගෙන ඔයාලට ගණන් කරන්න පුළුවන්. ඉතින් 10ට යනකම් ගණන් කරන්න පුළුවන් නේද? ඊට පස්සේ අපි 10ට යනකම් ගණන් කරමුකෝ. 1යි 2යි 3යි 3යි 4යි
එකයි දෙකයි තුනයි හතරයි පහයි දෙකයි තුනයි හතරයි පහයි හයයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි. දැන් ඔයාලා දන්නව නේද එකේ ඉඳන් 10ට ගණන් කරන්න. මම වීඩියෝ එකකින් ඔයාලට ඉඳන් 10ට ගණන් කරන්න පුළුවන් ලස්සන සෙල්ලම් ටිකක් දාලා දෙන්නම්කෝ. මෙයාලා අසයින්මන්ට් මාක් එක සෙල්ලම් කරන්න. ඔව්. එහෙනම් එකකල් සෙල්ලම මතක කරන්න නම් ඔයාලා එකේ ඉඳන් 10ට ගණන් කරලා පුරුදු වෙලා ඉන්න ඕනේ. දාලා එහෙම පුරුදු වෙනවා නේද? ඔව්. එහෙනම් අපිට එකතු වෙලා ඉඳන් 10ට හොඳට ගණන් කරන්න. හරියට මේකේ ඉඳන් 10ට මොන හරි සෙල්ලම් බඩුවක් එහෙම තියාගන්න පුළුවන් වෙන විදිහට මේ ලක්ෂණ ටික ඉගෙන ගන්න. ආයුබෝවන්.